බ්‍රේක්ෆාස්ට් එකට ඒ වගේම පොඩි බඩගින්නට try කරන්න පුළුවන් රසම රස කෑමක්. අවුරුදු දවස් ටිකේ ගොඩක් අය පැන් රස කනවනේ. ඉතින් පොඩ්ඩක් සැරට කන්න ඔන්න අද කියලා දෙනවා කෑම එක. හදන්න අරගත්ත දේවල් ටික සුපුරුදු පරිදි description box එකේ දාලා තියෙනවා. ඔයා ඉතින් බලන්න. මං අරගත්තා තඹගත noodles ටික. ග්‍රෑම් 100ක් වගේ ගත්තේ. ඒකට මං එකතු කරගන්නවා chili oil එකෙන් මේස හැන්දක්. ඔයාට මම මීට කලින් කියලා දුන්නා chili oil එක හදාගන්න විදිහ. වීඩියෝ එකට අදාළ link එක පළවෙනි comment එකේ දාලා තියෙනවා. chili oil එක හදලා තියාගත්තම පොඩි බඩගින්නකට එහෙම ගොඩක්ම ලෙසින් noodles එකක් හදාගන්න පුළුවන්. ආය වෙන මොකුත් එකතු කරන්න ඕන වෙන්නේ නැහැ. ගොඩක් සැරට රසට කන්න පුළුවන්. කලවම් කරගත්තට පස්සේ මම මේ ටික පැත්තකින් තියනවා. භාජනයක් අරගෙන ඒකට මම එකතු කරගන්නවා බිත්තර දෙකක්. ගම්මිරිස් කුඩු තේ හැඳි 4න් එකක්. ලුණු කුඩු තේ හැඳි 8න් එකක්. චුට්ටක් ගසා ගන්න. භාජනයක් ලෙපේ තියලා පොල් තෙල් පොඩ්ඩක් එකතු කරගන්න. මේස හැන්දක් දෙකක් විතර. තෙල් ටික රත් වුණාට පස්සේ මම එකතු කරගන්නවා ගසාගත්ත බිත්තර වලින් කොටසක්. මේ විදිහට භාජනයේ කරකවලා වටේට බිත්තර සාරු ටික යවා ගන්න. ගින්දර ටිකක් අඩු කරලා තියාගන්න ඕනේ. ඒත් එක්කම හදාගත්ත noodles එකෙන් භාගයක් ඔන්න ඒ විදිහට දාගන්නවා. බිත්තරය හොඳට බැදනට පස්සේ දෙකට නවා ගන්න. මේ විදිහට ගොඩක්ම ලේසියෙන් ඔයාට බිත්තරයි noodles ඔය එකතු කරලා ගොඩක් රස කෑමක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. පරක්කුණ දවසට උදේ කෑමට එහෙම try කරලා බලන්න. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම